සුබ දවසක් හැමෝටම. ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකෙන් දාන තවත් අලුත් වීඩියෝ එකකට. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලා පාවිච්චි කරන YouTube app එකේ තියෙන අලුත්ම අලුත් වැඩ කැලේ ටිකක් ගැන. එහෙනම් අපි වැඩි වෙලාවක් ගන්න නැතුව යන් වීඩියෝ එකට. වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් පහළ තියෙන like button එක click කරලා වීඩියෝ එකට like එකකුත් දාන්න. හැමදාම මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි වැඩි වෙලා ගන්න නැතුව යමු වීඩියෝ එකට. 2025 අලුත් අප්ඩේට් එකේ හැටියට ඔයාලට පිටතින් බලා ගන්න පුළුවන් විදිහට ගොඩක් දේවල් YouTube එකේ වෙනස් වෙලා තියෙනවා. YouTube එකේ පේන්න තියෙන හැම icon එකක් වගේම ටිකක් ලොකුවට highlight වෙලා පේන විදිහට අප්ඩේට් එක වෙනස් වෙලා තියෙනවා. හරි එහෙනම් අපි යන් YouTube එකට අලුතෙන් add වෙලා තියෙන පළවෙනි feature එකට. ඔයාලා මෙතන setting icon එක click කරන්න. ඊට පස්සේ මෙතනින් එන ඒ වගේ more option එක දෙන්න. ඊට පස්සේ මෙතන තියෙනවා sleep timer කියලා එකක්. ඔයාලා ඒක දෙන්න. මේක ඔයාලට ගොඩක් වැදගත් feature එකක්. ඔයාලට රැට phone එක අතේ තියාගෙන නිින්ද යන කෙනෙක් නම් මෙතන sleep timer එක select කරලා තියාගන්න. එහෙනම් අපි යමු දෙවෙනි feature එකට. දෙවෙනි feature එක තමයි ඔයා මුලින්ම YouTube එකට log වුණාම දැන් මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා මුලින්ම මෙතන searching bar එකට ගිහිල්ලා ඔයාලට කැමති දෙයක් search කරන්න. මම මේ විදිහට මෙතන ගිහලා search කරනවා. ඔයාලට මෙතන වැදගත් වෙන්නේ ඔයාලා හැමතිස්සෙම search කරන ඒවා බලලා තමයි ඔයාලට මුලින්ම වීඩියෝ suggest වෙන්නේ. දැන් අපි ආපහු YouTube එකෙන් back වෙලා YouTube එකට ආපහු log වුණාම මෙයාලා ඔයාලගේ searching history බලලා ඔයාලට කැමති වීඩියෝ තමයි suggest කරන්නේ. තුන්වෙනි feature එක තමයි ඔයා මොකක් හරි වීඩියෝ එකක් බැලුවා නම් ඔයාට ඒ වීඩියෝ එකේ කැමති තැනක් highlight කරලා comment කරන්න පුළුවන්. මෙතන මේ icon එක click කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා මේ විදිහට වීඩියෝ එක බලපු තැන highlight වෙලා තියෙනවා. ඔයාලා මේ comment එක click කරපුවාම ඔයාලා වීඩියෝ එකේ highlight කරපු තැන ආයෙ play වෙනවා. හතරවෙනි feature එක තමයි ඉස්සර ඔයාලට වීඩියෝ එක යවන්න ඕන නම් double press කරන්න ඕන screen එක. ඒත් දැන් එහෙම නෑ. ස්ක්‍රීන් එක ලොං ප්‍රෙස් කරන් හිටපුවාම ඔයාට 2x වලින් වීඩියෝ එක ප්ලේ වෙනවා බලා ගන්න පුළුවන්. එහෙනම් අපි යමු පස්වෙනි ෆීචර් එකට. මේක නම් එච්චර අලුත් ෆීචර් එකක් නෙවෙයි. මේක ගොඩක් කලින් ඉඳන් YouTube එකේ තිබ්බ ෆීචර් එකක්. ඔයාලා මෙතන setting icon එක click කරලා ආයේ more option එක දෙන්න. මෙතන watch in VR කියන එක දෙන්න. ඔයාට මේකේ continue කියන එක දීලා ඔයාට YouTube වීඩියෝ එකක් VR එකකින් බලන්න පුළුවන්. එහෙනම් අපි යමු 6 වෙනි feature එකට. මේකත් ගොඩක් අලුත් වැඩ කෑල්ලක් නෙමෙයි. මෙතන setting icon එක click කරලා ඔයා මෙතන lock screen එක කියන එක දෙන්න. එතකොට ඔයා බලන වීඩියෝ එක මෙතන lock screen එකෙන් play වෙනවා. ඔයාලට මේක back වෙන්නවත් මුකුත් කරන්න බෑ. ඒ විදිහටම වීඩියෝ එක play වෙනවා. ඔයා මෙතන unlock කියන button එක click කරපුවාම තමයි ඔයාට වීඩියෝ එකෙන් back වෙන්න පුළුවන් වෙන්නේ. අන්තිම feature එක තමයි ඔයාට YouTube එකේ background video play කරන්න පුළුවන්. ඔයාලට මේ විදිහට YouTube එකෙන් back වෙලා මෙතන තියෙන icon එක click කරන්න. මේක එක එක phone වල වෙනස් විදිහට තියෙනවා. ඊට පස්සේ ඔයාලට මේ විදිහට YouTube එක background play වෙනවා බලා ගන්න පුළුවන්. හරි එහෙනම් අදට මම මගේ වීඩියෝ එක ඉවර කරනවා. ඔයාලට වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. වීඩියෝ එකට like එකකුත් දාගෙනම යන්න.